අස්වැස්ම සුබසාධන දීමනා ලබා දීමේදී රජය අනුගමනය කරන දැඩි ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ අනාවරණයක් සිදු කර සිටිනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඕනෑම සහනාධාරයක් හෝ දීමනාවක් ලබා දීමේදී අප දිගටම මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ ලැබිය යුතු කෙනාට එය නොලැබීම සහ නොලැබිය යුතු කෙනාට ලැබීම පිළිබඳව සමාජයේ පවතින මතය බවයි. විශේෂයෙන්ම අස්වැසුම පිළිබඳවද අද වන විට එවැනිම ප්‍රබල චෝදනාවක් සමාජය තුළ පවතින බව එතුමා පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඕනෑම ආධාරයක් හෝ දීමනාවක් ලැබිය යුතු කෙනාට එය අනිවාර්යෙන්ම ලැබිය යුතු බවත් එය සාධාරණව ඉටු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීම බවත්. යම් හේකින් මෙම ක්‍රියාවලියේ සාධාරණත්වය පිණී ගියොත් එය පාලනය කළ නොහැකි මට්ටමේ සමාජ නොසන්සුන්තාවයක් සහ උද්ඝෝෂණ ඇතිවීමට හේතු විය හැකි බවද එතුමා අනතුරු ඇඟවීමක් සිදු කළා. ඒ අනුව අදාළ ප්‍රතිලාභීන් තේරීමේ කටයුතු ඊටාම විනිවිදභාවයකින් සහ ඕනෑකමින් ඉටු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීන්ට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. නිවැරදි පුද්ගලයා හඳුනාගෙන ඔවුන්ට ලැබිය යුතු දීමනාව ලබා දීම හරහා පවතින අසීරු තත්වයෙන් රට මුදවා ගැනීමට හැකියාව ලැබෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.